නැත්තම් අපි කැමතිම කෙනෙක් අපිට නැති වුණහම අපි ආස කරපු ජීවිතය අපිට නොලැබුණහම ඕනම කෙනෙකුට ඔළුව හදාගත්තොත් ඇඟ හදාගන්න පුළුවන්. මේක තමයි මට අද දෙන්න තියෙන හොඳම පොයින්ට් එක මේ කතාවේ. ඔයාගේ මනස හොඳයි නම් ඔයා Welcome back. අද කතා කරන්න යන්නේ ටිකක් සෙන්සිටිව් මාතෘකාවක්. අපි හැමෝටම ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක්. මේක ෆිට්නස් ශේස්ත්‍රයෙන් පොඩ්ඩක් එළියට ගියපු වෙනදා වගේ මම එඟට අරන් කියන්න නැති කතාවක් වෙන්න පුළුවන්. හැබැයි මේක ඔයාලට වටිනවා. බලමු මොකද්ද කියලා. අද මම ඔයාලට අරන් එන්න හිතුවේ බ්‍රේක්අප් එකක්. එහෙමත් නැත්තම් ලයිෆ් එකේ ලොකු චේන්ජ් එකක්, ඩිසපොයින්ට්මන්ට් එකක්, මිදවැටීමක් උනාට පස්සේ අපි කොහොමද රිකවර් කරගන්නේ? මේක ජිම් ශේස්ත්‍රයට විතරක්ම අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාලට ගොඩක් වීඩියෝස්, ගොඩක් ඇඩ්වයිසස්, උපදෙස් YouTube එකෙන් හොයාගන්න පුළුවන්. මම හිතනවා මේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ ෂෙයා කරන දේවල් ඔයාලට ගොඩක් ඊට වඩා වැදගත් වෙයි. ඊට වඩා නැතත් ඒ වගේම වැදගත් වෙන අදහසක් තමයි කියලා මට හිතෙනවා. අපි හැමෝම ජීවිතේ විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒක අපේ සමීපතම කෙනෙක් අපෙන් ගිලුණහම, එහෙමත් නැත්තම් අපි කැමතිම කෙනෙක් අපිට නැති වුණහම, අපි ආස කරපු ජීවිතය අපිට නොලැබුණහම, අපි කැමති කෙනෙක් අපිව කැමති වෙලාවක අකමැති විදිහට දාලා ගියපුහම මේ හැමදේම අපේ ජීවිතේ එදිනෙදා වෙන සාමාන්‍ය සිදුවීම් තවත් පිටින් බලන කෙනෙක්ට. හැබැයි ඔයාලට මගේ වෙනදට වඩා මූඩ් එකේ වෙනසක්, මූණේ වෙනසක් පේනවා නම් ඔයාලට තේරෙනවා ඇති කෙනෙකුට කොහොමද ඉවසීම, දරා ගැනීම, ප්‍රතික්ෂේප වීම, නැතිවීම මේ කියන දේවල් දැනෙන්නේ කොහොමද කියලා. ඇත්තටම මම මේ වීඩියෝ එක කරන්න එක හේතුවක් තමයි මගෙත් මේ දවස්වල තියෙන කඩාවැටීම සහ මම එක්ස්පීරියන්ස් අත්දැකීමක් විදිහට ලබපු දේවල්. ඉතින් අපි බලමු කොහොමද අපි ඒකට හරි විදිහට මුහුණ දෙන්නේ කියලා. එහෙමත් නැත්තම් අපි කලින් කරපු දේවල් මේ වගේ දෙයක් වුණාම හරිද? ඒක වාට 100%ක් නිවැරදි වුණාද? 100%ක් එයින් වාට ප්‍රතිඵලයක් හම්බුණාද? අද කතා කරන්නේ මේ ගැන. අපි බලමු. මට ජීවිතේ විවිධ අවස්ථාවල විවිධ මතක හිටින අවස්ථාවල හරිම අමාරු අවස්ථා, වැඩිපුර සතුට දැනෙන අවස්ථා, වැඩිපුර අපි ආස කරන, විඳින්න ආස කරන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ වගේම වටත් ඇති. හැබැයි මේ හැමදේම කොච්චර දුරට తాවකාලිකයිද කියලා ඔයා හිතලා තියෙනවද? නෑ නේද? ඒක අපිට නැති වෙනකන් අපිට ඒක හිතෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවය. හැබැයි අපි ඒක දැනගෙන ඒ කාලේ ඉඳන් අපි ඒක විඳින පළවෙනි දවසේ ඉඳන් අපි මේක දැනගෙන ජීවත් වුණා නම් ඒක නැති වෙනකොට අපිට කොච්චර පහසු වේද? කොච්චර ලේසි වේද? ඒ නැති වුණ එක මගහැරව ගන්න. මේකට සරල උදාහරණයක් කියන්න. මේක අපි හැමෝම කටව හරින් කියන වචන වලින් කිව්වොත් අපි ඩ්‍රින්ක් එකක් දාලා ඊළඟ දවසට අපිට එන හැංගෝවර් එක. ඒ කියන්නේ අපි ඊළඟ දවසට ඒකට මූණ දෙන එක. ඇඟෙන් අපේ ඇල්කොහොල් යනකොට ඒකට මූණ දෙන විදිහ කොච්චර වෙනස්ද එකිනෙකාට සාපේක්ෂව. ඒක හරියටම කිව්වොත් ඔයා ජිම් එක ගිහින් වර්ක්අවුට් කරලා මුලින්ම දවස් ටිකේ වගේ ඇඟ රිදෙන අමාරු වගේ. ඔයාට ඊට පස්සේ දවසේ නැතත් දෙවෙනි දවසේ ඉඳන් ලොකු මසල් පේන් එකක් එන්න පුළුවන්. මේකත් එක්ක කොහොමද අපි ජීවිතයට සම්බන්ධ කරගන්නේ මේ ප්‍රශ්න? හරිම ලේසි. ඔයා ජිම් එකකට ගිහිල්ලා වර්ක්අවුට් එකක් කරලා
ඒ වර්කවුට් එකෙන් එන මසල් පේන් එක නැති කරගන්න රිකවර් කරගන්න කොච්චර දේවල් කරනවද? නිදා ගන්නවා, හරියට කෑම කනවා, සප්ලිමන්ට් එකක් යූස් කරන්න පුළුවන්, සින්දු අහන්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. මෙන්න මේ වගේම තමයි මේ ප්‍රශ්නේ. ඔයා ඉන්නේ බ්‍රේකප් එක්කන. ඔයා ඉන්නේ ඔයාගේ සමීපතම කෙනෙක් ඔව දාලා ගියපු අවස්ථාවක නම් ඔයාට පුළුවන් අර වගේම ඔයාව රිකවර් කරගන්න. ඒක මානසිකවද ශාරීරිකවද කියලා නැහැ. මේ හැම එකම එකම එක පොයින්ට් එකක් තමයි තියෙන්නේ. ඒ තමයි ඔයාට ආදරය කරන්න. ඔයා ඔයාට ආදරය කරන තරමට ඔයාව හදාගන්න. මම දන්නවා මේක කරන්න ලේසි නැහැ. මටත් දවස් ගාණක් ගියා. මමත් හරි අමාරුයි කරේ. මොකද කාලයක් තිස්සේ අපි කෙනෙක් එක්ක ඩිපෙන්ඩ් වෙලා එයත් එක්ක හැමදේම ෂෙයා කරගෙන එයාගේ ජීවිතේ කොටසක් වෙන්න දඟලනකොට ඒ දේ එකපාරම නැති වෙනවා කියන්නේ ලොකු අමාරුවක්. ඒක ජිම් එක ගිහින් වර්කවුට් එකක් කරලා ඊළඟ දවසේ ඇඟ රිදෙනවට වඩා වැඩි. ඇත්ත. හැබැයි සරලම දේ අපි බලන්න ඕනි ඒ අපිට හම්බෙන දේ. ඒව නැත්තම් අපි ඒ ජිම් එකේ කරපු දේ අපේ මොළයටත් අපි දුන්නා නම් අපි නිකම්ම රිකවර් වෙනවා. මොකද ඇත්ත පිළිගන්න බය වෙන්න ඕනේ නැහැ. මොකද ඇත්ත කියන දේ ටිකක් අමාරුයි තමයි. හැබැයි වෙලා තියෙන්නේ ඒක නම් ඇත්ත දේ ඒක නම් වා ඔළුව හදාගන්න ඇත්ත දේ කරන්න. එහෙමත් නැත්තම් ඇත්ත දේ විඳින්න. මෙන්න මේ ප්‍රශ්නේ තව දුරටත් ඉස්සරහට අරගෙන ගියොත් ඔයාලට තව දේවල් කරන්න පුළුවන්. මොකද ඔයාගේ මානසික ශක්තිය පළවෙනියෙන්ම කරන්න ඕනි දෙයක් තමයි ඔයාගේ ළඟ තියෙන ඒ තුවාලේ පෑරෙන හැමදේම අයින් කරන එක. මොකද මේකෙන් ඔයාට ලොකු සපෝට් එකක් උදව්වක් වෙනවා ඔයාගේ ඔළුව ඔයාව හදාගන්න. අපි ඒ වගේ ඉන්න අපිට වෙන්නේ ඒ දේවල් නැති වෙන එක. සමහර විට මම මේ කරන්නේත් එහෙම දෙයක් වෙන්න පුළුවන්. මොකද මම කරන්නේ පුළුවන් තරම් මගේ වටපිටාව දැන් මගේ ඔළුව හදන විදිහට තියාගන්න එක. අන්න ඒ දේම ඔයත් කරන්න. ඔයාගේ ප්‍රශ්නේ මොන තරාතිරමක මොන ලෙවල් එකක තිබ්බත් හොඳම හරිම උපදෙස මම හිතන්නේ මේ. මොකද අපේ ඒ ඉන්න තත්ත්වයෙන් පොතක් කියවන්න නැත්තම් ට්‍රිප් එකක් යන්න මේ වගේ දේවල් එකපාරම කරන්න බැරි වෙන්න පුළුවන්. මතකයන් කියන දේවල් හරිම බලගතුයි, පවර්ෆුල්. ඉතින් අපි කරන්න ඕනේ ළඟම තියෙන හොඳම තියෙන ලේසිම දේ. හරි. මම දැන් කියලා දෙන්න යන්නේ ඔය කොහොමද ඔයාට ජිම් එකකට යන්න අවස්ථාවක් නැත්තම් මේ ප්‍රශ්නේදී ඔයා කොහොමද මේ ෆිට්නස් සයිඩ් එකෙන් ඔයාට සපෝට් එකක් ගන්න කියන්නේ. ඒක හරි පහසුයි. අපි හිතමු ඔයාට ජිම් එකට යන්න වත්කමක් නැහැ. ඔයාගේ සල්ලි නැහැ. අපි හිතමු ඔයාට යන්න තැනක් නැහැ. හැබැයි ඔයාට පුළුවන් හදාගන්න ෆිට්නස් ගෝල් එකක් ඔයාගේ මනසට. ඔයා කොලයක ලියන්න ඔයාගේ මනස දැන් තියෙන තත්ත්වය කොහොමද කියලා. ඒක මෙහෙම කරන්න පුළුවන්. ඔයාට ඒක ලියද්දිත් ඔයාට ප්‍රශ්නයක් එන්න පුළුවන් මම මෙච්චර වීක්ද කියලා. ඔව් මිනිස්සු සාමාන්‍යයෙන් එහෙම වීක් වෙනවා. මිනිස්සු වීක් වෙන්න ඕනේ. ඒකට හේතුව මම කියන්නම්. සාමාන්‍යයෙන් හොඳක් හැදෙන්නේ නරකක් එකතු වුණා. අන්න ඒ වගේ තමයි. ඔයා කොච්චර ස්ට්‍රෝං වෙනවද කියන්නේ ඔයා කොච්චර වීක් වෙලා ඉඳලා තියනවද කියන එක. එහෙම නැතුව මේ ලෝකේ මිනිස්සෙක් හැමදාම පර්ෆෙක්ට් හිටියනම් හැමදාම හොඳම දේ විතරක් වින්දානම් ඒ මිනිස්සයා නරක කියන දේ දන්නේ නැහැ. එයා ඒ දේ අලුතෙන් එක්ස්පීරියන්ස් කරනකොට එයා සමහර විට පරක්කු වැඩි වෙන්නකොයි. ඊට මගේ පර්සනල් උදාහරණ ඕන තාන් තියෙන. හරි. අපි යම් ෆිට්නස් කතාවට. ඔයාගේ මනසින් මේ ගෝල් එක හදාගත්තට පස්සේ ඔයා මනසින් රෙඩි. මොකද අපි කොච්චර වර්කවුට් කරත් අපි එක කොච්චර රෙඩි වුණත් අපි මනසින් ඒකට ලෑස්ති නැත්තම් අපි ෆේල්. කියන්නේ අපි ඒක සාර්ථක කරගන්න බෑ ඇත්තටම. මේ හැම දෙයකටම කලින් ඔයාගේ මනස හදාගන්න. ඔයාට ලොකු ගෝල්ස් අවශ්‍ය නැහැ. ඔයාට ඕනේ ජිම් එකට යන්න, ඔයාගේ ඇඟ මහන්සි කරවන්න. ඔයාට බැරි දෙයක් ඔයා try කරන්න. ඒකෙන් ඔයාගේ ඔළුවෙන් හැදෙනවා. ඔයාට දැන් වෙනදාට වඩා හොඳයි.
දැන් ශක්තිමත්. අන්න ඒක තමයි අපිට ඕනේ. අන්න ඒක තමයි අපි හදාගන්න ඕනේ දේ. ඉතින් මේක හරි පහසුයි. ඔයාට ගෙදර ඉඳන් වුණා දවසකට ෆ්‍රී ස්කොට් එක සෙට්ස් 5ක් කරන්න පුළුවන්. ඩිප්ස් ගහන්න පුළුවන්. බඩට සෙල්ලම් කරන්න පුළුවන්. මේ වගේ එකී නොකිය ඔයාට ඕන තරම් දේවල් ගෙදර ඉඳන් කරන්න පුළුවන්. මේකෙන් ඔයා ටික දවසක් එක දිගට අමාරුවෙන් හරි කන්ටිනියු කරොත් අපේ ප්ලෑන් එක සක්සස්. මොකද ඔයාගේ පොළුවත් හැදිලා ඔයාගේ ශරීරෙනුත් ඔයාට මොටිවේෂන් එකක් තියෙනවා. එතනින් එහාට යන්න අමාරු නෑ. මේ මනස කන්ට්‍රෝල් කරගන්න එකත් ඇඟ වෙනස් කරගන්න එකත් එකිනෙකට සම්බන්ධ දෙයක් විතරයි. ඒක එකිනෙකාගේ මානසික තත්ත්ව අනුව වෙනස් වෙන්න පුළුවන් වුණත් හැබැයි ඕනම කෙනෙකුට ඔළුව හදාගත්තොත් ඇඟ හදාගන්න පුළුවන්. මේක තමයි මට අද දෙන්න තියෙන හොඳම පොයින්ට් එක මේ කතාවේ. ඔයාගේ මනස හොඳයි නම් ඔයා මනසින් රෙඩි නම් ඔයා මනසින් හොඳ ශක්තියකින් ස්ට්‍රෙන්ත් එකකින් ඉන්නවා නම් ඔයාගේ ඇඟ මොන තත්ත්වයක තිබ්බත් ඔයාට හදාගන්න පුළුවන්. All the best.